තමයි ඔහුගේ අභිප්‍රාය කියලා ඔහු පවසලා තිනවා. ඉතින් කොහොම වුණත් අද මේ රාත්‍රියේ ඒකල වාදනයක් ඉදිරිපත් කරන්නට වෙනත් ඒ අංගයක් හැටියට නිසාල් චාමර ගුණවර්ධනට වේදිකාව විවෘතයි. මගේ නම නිසල් ගුණවර්ධන. මම නියෝජනය කරන ලාෆ් එල්ෆිනිටි ආයතනය. මට ගිය පාරත් වගේ මේ පාරත් අවස්ථාවක් ලැබුණා ලාෆ් ඔන් ස්ටේජ් සීසන් 2 එකේ ෆයිනල් රවුන්ඩ් එකට එන්න. මේ පාරේ 1 2 3 කියන අංශය ගන්න අවස්ථාවක් තියෙනවා. අද කැටගරි එකේ ඉන්ස්ට්‍රුමෙන්ටල් විතරක් නෙමෙයි කෙසේ හෝ ෆයිනල් එන්න ලැබීම හින්දා මේ පාර කොහොම හරි ජයග්‍රහණය ලබා ගන්න උත්සාහ කරනවා.
නිසල් චාමර ගුණවර්ධන. නිසල් කියන්නේ බොහොම නිකන් නිසල් වුණානේ අපි ඔක්කොම නිසල් කරලා දැම්මා මං හිතන්නේ. ඉතින් ඔව් ඔබගේ ඒ වාදනය නිකන් හරියට නිකන් 10 commandments වල background score එක වගේ තමයි මට ටිකක් ඇහුනේ. කොහොම වුණත් කොහොමද මේ වගේ දෙයකට යමු උනේ? ඇත්තටම කියනවා මේ වගේ දෙයකට යමුනේ දැන් මීටර් ටික වෙලාවකට කලින් ජයන්ත අයියා දන්නවා පොඩි ගැටලුවකට මුහුණ දෙන්න උනා මම ප්‍රැක්ටිස් කරලා ආපු එක මට බැකින් ට්‍රැක් එකක් තිබ්බේ මම පොඩ්ඩක් නීතියත් එක්ක මට ඒක කරගන්න බැරි වුණා ඊට පස්සේ මට කරගන්න දෙයක් නැති වුණා ඇත්තටම කිව්වොත් ඊට පස්සේ මම මේ තිබ්බ විනාඩි මම හිතන්නේ පැය භාගයක් ඇතුළත තමයි මේක ප්‍රැක්ටිස් කරගත්තේ මේ තරම් දුර එන්න ආමුනේ පැය භාගයෙන් මම ප්‍රාර්ථනා කරනවා ඊට පස්සේ ඔයාලට මේ වගේම අකර දැබ්බ වෙන්න කියලා. ඔයාලට මේ වගේ අකර දැබ්බ වෙන තරමටම හොඳයි කියලා හිතන මේ ජීවිතේ. මොකද ඒ වගේ මම හොඳ රසයක් එකකින් වින්දා. ඔව් එහෙමනම් අපි දැන් මේ නිසල්ගේ මේ ඉදිරිපත් කිරීම මේ හිටි අඩි ඉදිරිපත් කිරීම අපි විනිශ්චයක් ලබා ගමු ජයන්තගෙන්. මොකද ඔහුත් ඉතාමත් හොඳ වාදකයෙක් සංගීතඥයෙක්. ඉතින් ඔහුට කියන්න පුළුවන් මේ නිර්මාණශීලී ඉදිරිපත් කිරීම කොයි වගේද ඔහු දකින්නේ. නිසල් දැන් ඉදිරිපත් කරපු වාදනය මේ ඔබ කොහෙදී හරි අහපු එකක්ද නැත්නම් ඔබ නිර්මාණය කරපු එකක්ද? මම නිර්මාණය කරපු එක. ඔව් මට ඇත්තටම මේ කමල්ලේ මට බයක් වෙනවා දැන් මේ ඊළඟ සැරේ මට මේකේ මියුසික් භාරදනය ගන්න දෙන්නේ. වාගේ ජොබ් එකට කෙලවෙයිද කියලා. එච්චරට හොඳ සංගීත නිර්මාණකරුවෙක් ඉන්නවා. මේ ලාෆ් ආයතනයේ ඉන්න එක. ඇත්තම නිසා ඔබට මං හිතන්නේ පැය භාගයක් ඇතුළත මේ වගේ දෙයක් සූදානම් කරගෙන කරන්න පුළුවන් කියන්නේ සුවිශේෂී දක්ෂතාවයක්. බලමු. ඔව් ඇත්තටම නිසා ඔහු ලාෆ් එල්ෆිනිටි ප්‍රධාන ශාඛාවේ වැඩ කරන්නේ. ඉතින් ඔබ කොහෙද පදිංචිය? වත්තල මාබෝල. වත්තල මාබෝල. ඉතින් සුබ පතනවා ඔබට ඔබගේ ඉදිරිපත් කිරීම. ඔව් President 1 Jayanta. The team of Bangladesh, will you please come onto the stage to accept a token of appreciation for your participation. Max, oh, you are not moving. කෝච්චියක් වගේ හංගිලා මෙහෙන් යනවා. ඔයාලට තේරෙනවද? මං කියන එක තේරෙනවද? No. Okay. කවුද මේ විශේෂ දක්ෂතාවන් ඉදිරිපත් කරේ? හොඳයි. පුබුදු චතුරංග ඔබ අද මේ තරගය තුල ඔබගේ කණ්ඩායම තුන්වන ස්ථානය ලබාගෙන සිටිනවා. ඉතින් ඒ තුන්වන ස්ථානයේ හිමි කුසලානේ සහ ඒ සහතිකපත් දැන් ඔබට ලබා ගන්නට පුළුවන් ඔබගේ අධ්‍යක්ෂක සහ සභාපතිවරුන්ගේ. දැන් තියෙන්නේ සටන සංගීතයත් එහෙම නැත්නම් ආත්ම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. මොකද සංගීතය අභිබවා යන්න පුළුවන් ද ආත්ම ආරක්ෂාවට? මල්ලි සංගීතයෙන් ණයකුත් দমনය කරගන්න පුළුවන්. ණය නලාව පිම්බාම ණය දෙකට නැමෙනවා. කොමුණත් ආත්ම ආරක්ෂාව කියන්නේ පුදුම දෙයක්. මේ රටම ආරක්ෂා කරන්න පුළුවන් තත්ත්වයේ දෙයක්. නමුත් ඒ අනුව අද මේ තරගෙන් මේ වෙනත් කුසලතා හැටියට ඔබ ජයග්‍රහණය කරනවද? එහෙම නැත්නම් ඔබ ඒ ජයග්‍රහණය කරනවද කියන එක ප්‍රශ්නයක්. කොමුණත් අද මේ රාත්‍රියේ මෛත්‍රී රට අපි